ලංකාවට පමණක් ආවෙනකෝ උභයජීවී කුරුල්ලන් ඒ වගේම ශාක වර්ග රාශියක් මේ සිංහරාජ වනාන්තරය තුළ දැක ගන්න පුළුවන්. අපි යමු සිංහරාජ වනය බලන්න. අශීන් තාරුක නැමැති ඡායාරූප ශිල්පියාගේ සිංහරාජ වනය තුළදී කැමරා කාචේ සටහන් වූ ඡායාරූප කිහිපයක් අතරින් තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. මේ ඡායාරූපෙන් දිස්වෙන කළුකොණ්ඩයා ලංකාවේ හමුවන කළුකොණ්ඩයා මීට පෙර බැක් බුල්බුල් විශේෂයම උපවිශේෂයක් ලෙස සැලකුවත් දැන් එය වෙනම විශේෂයක් ලෙස වර්ගීකරණය කරලා තියෙනවා. මෙම කුරුල්ලා ඉතා ශබ්ද නගන පක්ෂියෙක්. සාමාන්‍යයෙන් ගසක අතු බෙදෙන ස්ථානයක කෝපයක් හැටියට තමයි මෙයාගේ කූඩුව හදන්නේ. ලංකාහෙලක කිලි ශ්‍රී ලංකාවට පමණක්ම ආවේනික වන පක්ෂියෙක් වන අතර ශ්‍රී ලංකාවේ වනාන්තර තුල සහ කැලෑ ප්‍රදේශවල ජීවත් වෙන පිරිමි පක්ෂියා ඉතාමත් වර්ණවත් වන අතර ගැහැණු පක්ෂියා නම් මේ ඡායාරූපයේ පේන විදිහට දුඹුරු පැහැයට උරු පැහැයක් ගන්නවා. මේ තමයි නිල්මැසිමාරා. නිල්මැසිමාරා මේ පුංචි කුරුල්ලා දීප්තිමත් නිල් පැහැයෙන් යුක්තයි. උදර ප්‍රදේශයේ නම් සුදු පැහැයට හුරු වෙනවා. ගැහැණු පක්ෂියා පිරිමි සතාට වඩා වර්ණයෙන් ටිකක් අඩුයි. ඇයගේ පිටපස ප්‍රදේශයේ දුඹුරු පැහැයට හුරු අලු පැහැයක් තියෙනවා. මේ පක්ෂියාගේ පෙනුම ගැන කතා කරත් එම හරිම චමත්කාරජනක සත්වයෙක්. වනාන්තරයේදී නිල් පැහැති කුඩා විදුලි එළියක් මෙන් පියාසර කරනවා. මේ ඡායාරූපයෙන් දිස්වෙන්නේ නිල් යටිකුරු ලෙහෙනා නමින් හඳුන්වන අපූර්ව පක්ෂියා. ලංකා ගිනි කුකුලා වශයෙන් මේ සත්වයා හඳුන්වන අතර සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 30ක් පමණ දිගින් යුක්තයි. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මලබාර් වෙරළාස්ථිත වනාන්තරවල මේ සත්වයා වැඩිපුරම බහුලව දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවට ආවේනික උරුඟ විශේෂයක් තමයි මේ පිනුම් කටුස්ස කියන්නේ. පිනුම් කටුස්ස හෝ කැංකරු කටුස්ස නම ලැබී ඇත්තේ අනුතරක් දැනුණු විට තමා පසුපස පායට එහෙම නැත්නම් පාදයට බර දීලා දෙපසින් වේගයෙන් පැරපෙන දුවන සුවිශේෂී හැකියාව නිසා තමයි මෙන්න මේ නමින් හඳුන්වන්නේ. ගොඩක් ක්‍රෝමීන් මකුළුවන් වගේ කොහොඹුවන් වගේ සතුන් ප්‍රධාන වශයෙන් ආහාරයක් කරගන්නවා මෙන්න මේ කටුස්සා. මේනේ නෙෆිලා වර්ගයට මකුළු විශේෂය පිරිමි සතෙක්. මේ තමයි රන් දැල් මකුළුවා. පොදුවේ රන් දැල් මකුළුවා කියලා කියන්නේ ඇයි කියලාත් මම කියන්නම්. ගැහැණු මකුළුවන් සාමාන්‍යයෙන් පිරිමි මකුළුවන්ට වඩා විශාලයි. ඒ වගේම වනාන්තර උද්‍යාන ගස් අතර මේ මකුළුවන් දැල් බියනවා. දැලට වැටෙන පුංචි පුංචි මැස්ස ක්‍රොමීන් ආදී ආහාරයට ගන්නවා. ඒ වගේම කුඩා කුරුල්ලන් හෝ විශාල ක්‍රොමීන් පවා මේ දැලට හසු වෙන අවස්ථාද නැතුවම නොවේ. ඒ දැල ඉතා ශක්තිමත් බවින් යුක්තයි. හිරු එළිය වැටුනම මේක රත්තරන් පාටින් දිලිසෙන නිසා තමයි අපි මේ මකුළුවාට රන් දැල් මකුළුවා කියලා පොදුවේ කියන්නේ. මේ වගේ අලුත් දේවල් දැනගන්න ඕනේ නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ තියෙන්නේ සිංහරාජ වනය තුළින් අපි දැකපු පාරිසරික සුන්දරත්වය. ඉතින් අත්විඳින්න. අතුපසුවීම් සහ වැරදි තියෙනවා නම් නිවැරදි කරන්න අමතක කරන්න එපා.